ආයුෂ බොහෝ වේවා නිරෝගී සුව ලැබේවා. ඔබ මේ දකින්නේ හින්දිරික්ක යනුවෙන් හඳුන්වන පැලෑටියක්. මේ ඖෂධ සඳහා යොදා ගන්න බව බොහෝ පිරිසක් නොදනී. කඳ ශක්තිමත් බවින් අඩුය. අතුවිටිදා හොඳින් වැඩේ. කඳ ලා කොළ පැහැයක් ගනී. මෙම ශාකයේ ලෝකයේ පවත්නවා ස්වභාවික රිද්මයානුකූල උද්භිද විද්‍යාත්මක සංසිද්ධියක් ලෙස හැඳින්විය හැකිය. දිනපතා හවස 4ට මල් පිපේ. පත්‍රය ඉතා සිනිදුය. පත්‍රයෙහි යටිපැත්තේ ප්‍රධාන නාරටියත් සෙසු නාරටිත් උඩට ඉලිප්පී තිබෙනවා. හෙන්දිරික්කාවල රතු මල්, කහ මල්, සුදු මල්, තද රතු රෝස පැහැයෙන් යුත් මල් පිපෙන වර්ග කිහිපයක් දැකගත හැකිය. සංස්කෘත බසින් ක්‍රිෂ්ණ කේලි, සන්ධ්‍යා රාග, සන්ධ්‍යා කාල යනුවෙන් හඳුන්වයි. ආහාර වර්ණකයක් ලෙස මල් ප්‍රයෝජනයට ගනී. මුල් පත්‍ර අල හා බීජ ඖෂධ සඳහා යොදා ගැනේ. පිලිසුම් තුවාල සඳහා පංචාංගයම කොටා යුස රැගෙන පිලිසුම් ස්ථානයේ ආලේප කිරීම. තැල්මට මුල් ලැල්දියෙන් අඹරා ආලේප කිරීම. ගෙඩි පුපුරා සරව ඉවත්වීමට පත්‍ර යුස රත් කර ආලේප කරයි. දුබලතාවයන්ට මුල් එළඟි තෙලෙන් බැද එළකිරි සමග යෙදීම සිදු කරයි. හෙන්දිරික්කාවල ඇට සුවඳකාරකයක් හා ඩයි ලෙස යොදා ගැනේ. මෙහි ඇමිනෝ ඇසිඩ් ලෙස ලෙයිසින්, වේලයින්, ට්‍රයිප්ටෝ, ෆාන් ඇපනයින් හා ග්ලයිසින් විද්‍යාඥයින් විසින් හඳුනාගෙන තිබෙනවා. ඔබට කතා කළ මම පාරම්පරික හෙළ වෛද්‍ය එන්.කේ. අබේවර්ධන. වීඩියෝ හොඳයයි සිතේ නම් සබ්ස්ක්‍රයිබ් කරන්න. තව කෙනෙකුට නැරඹීම සඳහා ෂෙයා කරන්න. මගේ වීඩියෝ නරඹන සබ්ස්ක්‍රයිබ් කරන ෂෙයා කරන ඔබ සැමට ගෞරවනීය ප්‍රණාමය.